අපේ රටේ හෙළ බෞද්ධ සංස්කෘතියේ හදවතක් තියෙනවා. ඒ උතුම් රුවන්වැලි මහා සෑය. එදා දුටුගැමුණු මහරජතුමා මේ නිර්මාණය කළේ සිතුවිල්ලකට එහා ගිය උතුම් අරමුණක් උදෙසායි. අප මහා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ භූමිය ජීවමාන බුදුන් දැනෙන, ජීවමාන බුදුන් පෙනෙන පූජනීය භූමියක්. ඒ නිසාම මේ පින්බිමට පැමිණෙන කෙනෙක් ඇත්තට වෙන්නේ ආශිර්වාදයක් ලබන්න. සමහරු මෙහි පැමිණ ජීවිත සාර්ථකත්වය ඉල්ලනවා. තව සමහරු මෙහි පැමිණ දුක නැති කරලා දෙන්න ඉල්ලනවා. තවත් සමහරු මෙහි පැමිණ වත් පොහොසත්කම් ඉල්ලනවා. හැබැයි 2025 ජූලි මාසයේ මේ පින්බිමට පැමිණි සිලෝන් ෆර්නිචර් කණ්ඩායම ඉල්ලුවේ නම් වෙනස් දෙයක්. මේසා විශාල බුදු පහසක් ලැබෙන රුවන්වැලි මහා සෑ පින්බිම වෙනුවෙන් තම ආයතනයට කුමක් හෝ පූජ කරන්න ලැබේවායි කියා. ඒ අනුව වැඩ නිම කරමින් තිබුණු රුවන්වැලි මහා සෑ ආවාස මැදුරේ ගෘහ භාණ්ඩ පූජා කිරීමට සිලෝන් ෆර්නිචර් ආයතනයට අවස්ථාව උදා වුණේ ජීවිතවල විශාලතම පුණ්‍ය කර්මය සිදු කිරීමට දොරටු විවර කරමින්. රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී අති පූජනීය ඊතලවටුනබේ ඥානතිලක ස්වාමින්වරයන් වහන්සේගේ අනුශාසනා මත සිලෝන් ෆර්නිචර් කණ්ඩායම ගෘහ භාණ්ඩ පූජාව ඇතුළු ඉන්ටීරියර් නිර්මාණකරණය වෙනුවෙන් සැලසුම් හදමින්, නව්‍යතා කොට නගමින්, නිමැවුම් කරමින් උතුම් පූජාවේ වැඩ ආරම්භ කළා. මහා සෑය කියන්නේ අපි සියලු දෙනාගේ පණ හා සමාන තැනක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වැඩ සිටින ස්ථානය තමයි රුවන්වැලි මහා සෑය කියන්නේ. අප විහාරස්ථානය ඓතිහාසික විහාරස්ථානයක්. මේ විහාරස්ථානයේ අබල දුබල වෙලා තියෙන වෙලාවේ ඊටාම අඩුපාඩුවක්වත් තිබුණු ආවාස මන්දිරය ඉදිකර ගන්න බැරි වෙච්ච වෙලාවේ මේ ආවාස මන්දිරයේ අපේ දායක මහතුරුන්ගේ බොහෝ දෙනාගේ දායකත්වය නිසා අපට ඉදිකර ගන්නට පුළුවන්කම ලැබුණා. මේ අවස්ථාවේදී මේ මහසෑ රාජන් වහන්සේට පූජා වස්තුවක් හැටියට පූජා කරන්න ඕනේ. මේ ආයතනයේ මේ කටයුත්ත කරගෙන යන්නට අවස්ථාවක් සලසා දෙන්නට කියලා ඉල්ලලා මිලියන ගාණක් වේදම් කරලා කාර්ය මණ්ඩලයේ අපමණ කැපවීම කරලා මේ විහාරස්ථානයේ ඒ යාවත් කාලීන කර ගැනීම සඳහා මහා ශක්තියක් වුණා, ධෛර්යයක් වුණා. මේ වැඩ සිටින ස්වාමින් වහන්සේලාගෙන් වෙන සේවාවන්, ඒ වගේම වතාවත් කරන ස්වාමින් වහන්සේලා, තේවාව කරන ස්වාමින් වහන්සේලා, මුල්තැන් පූජාවට සහභාගී වෙන, පැන් පූජාවට සහභාගී වෙන ඒ සියලුම ස්වාමින් වහන්සේලාගේ පහසුව සඳහා නිර්මාණය වුණු මේ ආවාසයේ ප්‍රතිසංස්කරණය කරලා අවසන් වුණාට පස්සේ සිලෝන් ෆර්නිචර්ස් ආයතනයේට ಜಾති පින් සිද්ධ වේවා මේ බර කරට අරගෙන අපි අදහස් කරාටත් වඩා උසස් විදිහට ගැලපෙන විදිහට වර්තමානයේට අනාගතයට ගැලපෙන විදිහට මේ නිර්මාණය ඉෂ්ට කළා, නිමා කළා දුන්නා. ඒ අනුව ආවාස ගෘහයේ පිවිසුම් දොරේ සිට අඩි 34ක් දිග ශ්‍රී ලංකාවේ දිග්ගම සම්මන්ත්‍රණ මේසය දක්වා සියලු ඉන්ටීරියර් වැඩ සිලෝන් ෆර්නිචර් යටතේ නිර්මාණය වුණේ ආයතනය මේ තාක් සිදු කළ දැවැන්තම CSR ව්‍යාපෘතිය ලෙසයි. එහිදී සිලෝන් ෆර්නිචර් ආයතනයේ සියලුම දෙනා කිසිදු වේතනයක් හෝ වැටුපක් නොගෙන මේ වෙනුවෙන් තම ශ්‍රමදායකත්වය ලබා දුන්නේ අප මහා බුදුරදුන් උදෙසා පූජා කරන පූජාවකට කැප වෙනවා හා සමානවමයි. එතනදීත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සියල්ලන් ජාති ආගම් පස කලා මේ උතුම් පූජාව වෙනුවෙන් තම ශ්‍රමය නොමිලේම පූජා කිරීම විශේෂ ලෙස කැපී පෙනුණා. මේ සත්ක්‍රියාව වෙනුවෙන් ඒකරාශී වුණේම පෞද්ගලික සාර්ථකත්වය වෙනුවට සමාජ සාර්ථකත්වය අරමුණු කරගත් සිලෝන් ෆර්නිචර් සමාගමට සම්බන්ධ සැපයුම් ජාලයයි. එහිදී HS Fabric, PE Fabric, Comfort World,
ෆොක්ස් මෙට්‍රස්, සමීර ග්‍රනයිට්, ලයන්කෝ, SK සප්ලයර්, ජෙට්, ස්විෆ්ට් ට්‍රේඩින් යන සැපයුම්කරුවන් සැවම මිල කළ නොහැකි තරම් වූ වටිනදායකත්වයක් මේ උදෙසා ලබා දුන්නා. එනිසා මේ ආවාස මැදුරේ ගෘහභාණ්ඩ පූජාව සිලෝන් ෆර්නිචර් ආයතනින් සිදු කරන පූජාවක් පමණක්ම නොව මෙය සිලෝන් ෆර්නිචර් ආයතනය හා සැපයුම් ජාලය විසින් කරන්නට යෙදෙන මහා පූජාවකි. හැබැයි මේ ගෘහභාණ්ඩ පූජාවේ නිහඬ කොටස්කරුවෙක් සිටිනවා. ඒ මේ දක්වා සිලෝන් ෆර්නිචර් මිලදීගත් පාරිභෝගික ඔබයි. ඔබේ මුදලින් ඔබ ගෙදරට අරන් ගියේ ගෘහභාණ්ඩ විතරක් නෙවෙයි, මේ යුගයේ රුවන්වැලි මහා සෑය උදෙසා කරන මේ මහා පින්කමේ ආනිසංසයි. රුවන්වැලි මහා සෑ පින්වත් දායක උදවියගේ පරිත්‍යාගයෙන් නිර්මාණය කෙරෙන රුවන්වැලි මහා සෑ ආවාස මැදුරේ වැඩ කටයුතු මෙවන විට අවසන් අධීරයේ පවතී. ඉතින් රුවන්වැලි මහා සෑ ආවාස මැදුරේ ගෘහභාණ්ඩ පූජාවේ අමිල කොටස්කරුවෙකු වූ ඔබ සැමට සිලෝන් ෆර්නිචර් අපේ හෘදයාංගම ප්‍රණාමය.